මම ඩීඑන් වෙත්තසිංහ ජාතික ගමනාන කොමිෂන් සභාව මාගමුර බස් පරියන්තය සහකාර කල්පනාකරු. මෙවර අපි 2026 වසරට මාගමුර බස් පරියන්තයෙන් දුරගමන් සේවා සඳහා අවුරුදු කාලය තුලදී අතිරේක බස් බලෑනියක් අපි යොදවා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංගමය ජාතික ගමනාන කොමිෂන් සභාව පළාත් සභාව එක්ව අවුරුදු සමය අවසන් වන තෙක් ජනතාව සැමටම තමාගේ ගම්බින් කරා යාම සඳහා අපි අවශ්‍ය බස් අතිරේක බස් බලෑනියකුත් මෙතන යොදවා අපි මගින්ගේ ගමන් පහසුව සඳහා කළ හැකි සෑම සත්කාරයක්ම කරන්නට අපි මෙවර අවුරුදු සමයේදී අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවට කියනවා තමන්ගේ ගමන් පහසුව හැකිතාක් වේලාසෙනින් සලසා ගන්නා ලෙස මොකද රාත්‍රී කාලෙදී බොහෝ වෙලාවට බස් දුරගමන් සේවාගේ බස් රථ නැවත පැමිණෙන්නට ඕනේ. ඒ පැමිණෙද්දී සමහර ප්‍රමාදයක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැකිතාක් කියනවා පාන්දර 5 ඉඳන් අපි බස් ආරම්භ කරනවා. මගින් ඉන්නකම් අපි මගින්ගේ පහසුව වෙනුවෙන් බස් සපයනවා. ඒ නිසා හැකිතාක් අපි මගින්ට දෙන පණිවිඩය තමන්ගේ ගමන් පහසුව වේලාසනින් සකසා ගන්න අපිට ඒ අනුව අතිරේක බස් ටික යොදවා ගන්නට පුළුවන්. පාන්දර 5 පාන්දර 5 සිටම සෙනග ඉන්නකම් රාත්‍රී 10 වෙනකම් හෝ අපි බස් සපයනවා. අවසන් මගිය දක්වා සේවා සපයනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මගින්ගේ ඉල්ලීම කරනවා. පුළුවන් තාක් තමන්ගේ ගමන් පහසුව වේලාසනින් සපයා ගන්න අවසන් මොහොත වෙන තෙක් ඉන්න එපයි කියන එක. එහෙම වුණොත් අපේ මේ කරගෙන යන වැඩපිළිවෙලට ඉතාමත් පහසුවක් වෙනවා. මෙතනට එන මගීන්ට අපිට කියන්න පුළුවන් ඔබ වෙනුවෙන් අපි මෙතන සැදී පැහැදී සිටිනවා. අපේ ප්‍රධාන ආයතන තුනම ගමනාගමන කොමිෂන් සභාවත් ශ්‍රී ලංගමයත් පළාත් ප්‍රවාහන අධිකාරියත් මේ ආයතන තුනම සැදී පැහැදී සිටින ඔබ වෙනුවෙන් සේවය සපයන්න. ඔබට යම් කිසි ගැටලුවක් අපහසුතාවයක් ඇති වුණොත් අපේ කාර්ය මණ්ඩලය සිටිනවා මේ ආයතනය තුල අපෙන් විමසීමක් කරලා තමන්ගේ ගැටලුව निराකරණය කරගන්නට පුළුවන්. මෙතනට පැමිණෙන්න බලාපොරොත්තු වෙන මගීන්ට අපි කියනවා මෙතන තියෙන ක්‍රමවේදයට අනුගත වෙලා මෙතන රාජකාරී කරන නිලධාරීන්ටත් පහසු වෙන පරිදි තමන්ගේ ගමන් පහසු සකසා ගන්න. ඒ වගේම මේ ආයතනයේ තියෙන පිරිසුදුකම ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියන ආයාචනයත් අපි ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ඔබට පුළුවන් යම් විදියකින් මෙම ආයතනයට එන්නට පෙර ඔබට බස්වල කාලසටහනේ යම් තොරතුරක් දැනගන්නට අවශ්‍ය නම් 011203 44 74 යන දුරකථන අංකයට පණිවිඩයක් දීලා බස්වල අවශ්‍ය කාලසටහන දැනගන්නට පුළුවන්.